අපි මීදුම යටින් ස්ටේෂන් එක පැත්තට ඇවිදන් යමින් හිටියේ. සමිඳා අයියා කොච්චර සරල වුණත් ටිකකට කලින් ඔබව දැක්කට පස්සේ ඔහුගෙන් අමුතු සංකීර්ණ බවක් පෙනෙන්නට වුණා. මට තේරුම් ගිය දේ තමයි ඒ වෙනස තුල තිබුණේ නුහුරු බව, ලැජ්ජාව වගේ දේවල් නෙමෙයි කියන එක. ඒවත් එක්ක කුතුහලයේ මිශ්‍ර චමත්කාරය උපරිම තිබුණා. පුදුම වැඩේ කියන්නේ ඔහුගේ බැලමක, සෙලවමක, වචනයක ආදී ඔය කියන දේවල් වලට අමතරව තව දෙයක් තිබුණා කියලා මට හොඳටම දැනුණා. ඒ තමයි මොකක්ද අමුතු දුකක් වගේ දෙයක්. ඒ මොකක්ද කියලා මට හරියටම තේරුම් ගන්න පුළුවන් කමක් තිබුණේ නෑ. ඔහුට තිබුණේ සතුට පිරුණු මූණක් සහ දුක පිරුණු ඇස් දෙකක් කියලා මං ඒ වෙලේ තේරුම් ගත්තා. කෙරදා රාත්‍රියේ ඔබගේ අපූර්වත්වය මට ඒතු ගන්නවන සමිඳා අයියා දේවල් කියපු විදිය මට මතක් වුණා. ඒක ඇත්ත. මුල්වරට මාත්තුට ඔබගේ රුවෙහි මොකක්ද අමුතු ගැහැණු ගුණයක් පිරලා තිබුණා. ආය බලන්න හිතෙන, බලලා ආය හිතන්න හිතෙන. ඉතින් තාමයාගෙන් ඇහුවේ නැත්ද? නිහඬතාවත් හරි මම ඇහුවා. තාම නෑ කියලා සමිඳා අයියා hina වුණා ලැජ්ජාවෙන් වගේ. ඒත් ඇස්වල දුක එහෙමමයි. කොච්චර කල් වෙනවද දැනට? මුලින් දැක්කේ ජනවාරි අග. නයිවාර ගස්වල මල් පිපෙන්න පටන් ගත්තා විතරයි. ඒ කියන්නේ දැන් අවුරුද්දකට කිට්ටුයිනේ. ඔව්. ජනවාරි අග සිකුරාදාවක් ඒක. 탁කෙටම කියන්න පුළුවන් ලෝකේ ලස්සනම සිකුරාදාව තමයි ඒක. ඒත් ආදරේදී කාලය කියන්නේ මේ අපි එදිනදා ගත කරන විනාඩි, පැය, වාර, දවස්, සති, මාස නෙමෙයි. අවුරුදු ගණන් කියන්නේ එක මොහොතක් වෙන්න පුළුවන්. එක මොහොතක් කල්පයක් තරම් වෙන්න පුළුවන්. මට ඒ දෙකම අඩු නැතුව තියෙනවා. අපි ඔහොම කතා කරමින් ස්ටේෂන් එක ළඟ තියෙන මැයි මාරගහ ළඟට ආවා. සමිඳා අයියා මාරගහ දිහා බැලුවා. මල් පිපෙන කාලෙට මේ ගහේ මල් පිරෙනවා. එයා උදේ කෝච්චියෙන් බැහැලා එන ගමන් මේ ගහ යට නැවතිලා වැටුණු මැයි මාර මල් පෙති රේණු අහුලලා බෑග් එකට දාගන්නවා. සමහර විට පොත් අස්සේ දාන්න වෙන්නේ නැති. අපි ස්ටේෂන් එකට ආවා. හරිම ලස්සන ස්ටේෂන් එකක්. ඌේ විශේෂ සංචාරක ස්ථානයේ ස්ටේෂන් එකේ බිත්තිවල එල්ලලා තිබුණා. අපි ඒව බලලා ආපහු ස්ටේෂන් එකෙන් පිටතට ඇවිත් මැයි මාර ගහ ළඟින් පහළ රේල් පාරට බහින්න තිබුණු පුංචි පඩිපෙළකින් වැස්සා. ඊට පස්සේ අපි ගමන් කළේ උමන් මාර්ගයේ දිහාවට. අපි උමග ඇතුලෙන් යමු කළුපාලම ගාවට. සමිත අයියා කිව්වා. උමග සෑහෙන දිගයිනේ. අපි ඇතුලෙන් යදි කෝච්චියක්වත් ආවොත් එහෙම මේ වෙලාවට එන්නේ නෑ යමු. එහෙම කියලා සමිත අයියා උමග ඇතුලට ගමන් කරන්නට උනා. මාත් පස්සෙන් ගියා. උමන් මාර්ගයේ සෑහෙන දිගයි. ඇතුලේ තද කළුවරයි. ඇතුලේ ගල් පිටි දිගේ පහළට වතුර ගලාගෙන යන සද්දය ඇහුණා. මම අඩිය තිබ්බේ සමිත අයියා අඩිය තිබ්බ තැන් වලින්මයි. මෙහෙම කෝච්චි උමගක් ඇතුලේ ඇවිදගෙන යන පළවෙනි වතාව මං කිව්වා අපේ කටහඬවල් උමග ඇතුලේ දෝංකාර දුන්නා. ඉතින් එයා කොහෙද ඉන්නේ කියලා දන්නවද? ඒ සැරේ මම ඇහුවා. නෑ, බදුල්ල පැත්තේ ඉඳලා තමයි උදේට එන්නේ. කෝච්චියෙන් බැහැලා අර අපි බහැපු තැනින් පහළ රේල් පාරට බැහැලා රේල් පාර දිගේ ඒ පැත්තට ටික දුරක් ඇවිදගෙන යද්දි අඩි පාරක් තියෙනවා. ඒකෙන් ගිහින් ප්‍රධාන පාරට ගොඩ වෙලා යනවා හන්දියට. අපේ තාත්තගේ සෝන ළඟින් තමයි අඩිපාර වැටිලා තියෙන්නේ. ඊට පස්සේ හන්දිය පහු කරලා අපේ ගෙවල් වලට එහා පැත්තේ උඩහට තියෙන අඩිපාරේ ගොඩ වෙලා ඒ කන්ද මුදුනේ තේවත්තේ තියෙන පරණ තේ ෆැක්ටරි ඔෆිස් එකේ වැඩට තමයි එයා යන්නේ. ආයමත් හවසට ඒ විදිහටම ඒ පාරෙම ස්ටේෂන් එකට එනවා. සතියේ දවස් 5ම වැඩ. සෙනසුරාදා ඉරිදා නිවාඩු. ඒත් මං ඒ දවස් දෙකෙත් කෝකටත් බලනවා හදිස්සි වැඩකට හරි ඔෆිස් යයිද කියලා. ඒත් එහෙමනම් ඇවිල්ලා නැහැ. ඉතින් අවුරුද්දක් කිට්ටු වෙන්න ගිහිල්ලත් ඇයි තාම බැරි වුණේ ආ ඉන්නේ කොහෙද කියලා හොයාගන්න. කෝච්චිය නැගලා ගියා නම් බහින තැන බලා ගන්න තිබුණනේ. ඉස්සෙල්ලාම කරන්න තිබුණේ ඒකනේ. සමිඳාය කිසිවක් කිව්වේ නැහැ. සමහර විට උදාවට කවුරුත් නැති එකත් හේතුවක් වෙන්නේ නැති.
ඒත් දැන් මං ඉන්නවනේ කියලා මට ඒ වෙලේ කල්පනා වුණා. අපි උමං අදුරෙන් එළියට ආවා. ඇත්තටම එයාගේ නම සංචරණීද එතකොට? මං ආයෙමත් ඇහුවා. නෑ. ඒ මගේ හිතට ආපු නමයි. සංචරණි කියන නමේ තේරුම තමයි පණිවිඩ රැගෙන ගමන් කරන්න කියන එක. ආදරේ විශ්වීය පණිවිඩය අරගෙන කන්දෙන් කන්දට ගමන් කරන ඉඟුරු මලක් වගේ දුර්ලභ ලාපාත ගැහැණු සිහිනය. ඒක නම් නියමෙට ගැලපෙනවා තමයි. එතකොට සංගරාවේ නමත් ඒකමද? ඔව් සංගරාවකට ඒ නම ගැලපෙනවනේ. ගැලපෙනවා. ඒත් ඉතින් අපිට උත්සාහ කළොත් එයාගේ ඇත්ත නම දැනගන්න පුළුවන් වෙයි. ඇත්ත නම කියන්නේ ඉතින් මොකද්ද? ඇත්ත නම කියන්නේත් ඉතින් කවුරු හරි දාපු නමක්නේ. ඒක කොහොමද ඇත්ත නම වෙන්නේ? එයාට සංචරණි කියන නම තමයි ගැලපෙනම නම. සමිදය තමාගේ අදහස් තහවුරු වෙන විදිහටම කිව්වා. අපි රේල් පාර දිගේ ඉදිරියට ගමන් කළා. කොහොමත් මං සිකුරාදා වෙනකන් ඉන්නවනේ. සිකුරාදා නම් යන්නම ඕනි. අක්කා බලන්න මනමාලේ එක්කෙනා. මේ දවස් 3 ඇතුළත සමිදායියාගේ මේ වැඩේ කොහොම හරි කරමු. ඔයා ලියුමක් ලියන්නකෝ. ඒක දෙන වැඩේ මං කරන්න. ලියුම් කීපයක් ලිව්වා. ඒත් ඒවා නිකන් මදි වගේ. තව ටිකක් හිතන්න ඕනි. ඇයි? රසකාරක මදි වුණාද? මං ඇහුවේ hina වෙමි. ඒත් ඉතින් නමවත් හරියට නොදැන ඉන්න දියාවක්වත් කාගේ කවුද කින්ද මන්ද හරියට නොදැන ලියුමක් ලියන්නේ කොහොමද කියලා මට නම් හිතන්නවත් බෑ. මං කිව්වා. බාහිර විස්තර කියන්නේ ඕපදූප. ඕපදූප අඩු වෙන තරමට හොඳයි. සමිදය කිව්වා. ඒ කිව්වේ මං පොදුමෙන් ඇහුවා. එයාගේ බාහිර විස්තර හොයන්නේ නැතුවම ඉන්න මං උපරිම උත්සාහ කළා. මට නම ඕනි උනේ නෑ. කාගේ කවුද? ඉන්නේ කොහෙද? දුප්පත්ද පොහොසත්ද? කොච්චර ඉගෙනගෙනද? කතා කරන්නේ මොන භාෂාවක්ද? කුලය, ආගම, ලග්නේ මොකක්ද? කේන්දරේ කොහොමද? උපන්දිනය කවදද? නෑදෑයෝ කවුද? බඳින්න කෙනෙක් ඉන්නවද? රස්සාව මොකද්ද? ඒවා එකක්වත් හොයන්න මෙහෙසෙන්න මට ඕනුනේ නෑ. ඒ එකම දෙයක්වත් දැනගෙන නෙවෙයිනේ මගේ හිතට යාව දැනුනේ. ඔය කියන කිසිම උපදූපයක් හින්දා එයා ගැන මගේ තියෙන හැඟීම කවදාවත් අඩු වෙන්නේ නෑ. ඒ වගේම ඒ හැඟීම් තව තවත් වැඩි වෙන්න ඔය ඕපදූප එකක්වත් බලපාන්නෙත් නෑ. සමිතය ඒ ටික කිව්වේ පපුවෙන්මයි. මට ඔහු ගැන දැනුනේ කිව නොහැකි තරම් ගෞරවයක්. මට යාගෙන දැනගන්න ඕනුනේ ලෝකේ අනිත් අයට දැනගන්න ඕන වෙන දේවල් නෙමෙයි. එහෙනම් මේ මොනවද? සමිදය මදක් කල්පනා කර ඉතා රසවත් විදිහට කියන්න පටන් ගත්තා. එයාගේක හිනාවකින් ඈත ගාක පිපුණු මල්වලට දැනෙන හැඟීම මොන වගේද? එයාගේ ඇඟේ දැවටෙන ඝනකම් මීදුම් කුට්ටියකට දැනෙන උණුහුම මොන වගේද? එයාගේ කෙස් කැරැල්ලක් එක්ක ඔච්චම් කරලා ඒකෙන් හුළඟ ලබන සතුට මොන වගේද? ලෝකෙ හැම වර්ණයකටම එයා නිසා අලුතෙන් එකතු වෙන දීප්තිය කොයිතරම්ද? එයාගේ සියුම් චලනයක් හින්දා කාලයේ රිද්මයට සිද්ධ වෙන අභියෝග මොන වගේද? ඔන්න ඔය වගේ දේවල්. ඒවා අහද්දී මට දැනුනේ මම සිල්පර කොට උඩ ඇවිදිනවා වගේ නෙවෙයි. මාව රේල් පීරි මත පාවෙනවා වගේ. මිනිස්සෙකුට මෙහෙමත් හිතන්න පුළුවන්ද කියලා මම කල්පනා කළා. අපි කළු පාලම ළඟටම ඇවිදගෙන ඇවිත් තිබුණා. ඒ වෙන්නේ පරිසරයේ මේදුම තුනී වෙලා ගිහිල්ලා. මහා ප්‍රපාතයේ ගල් තලාව මතින් දිය වැලක් ගලනවා. තැන් තැන් වල අවුව පාලා අපි පාලමේ යකඩ කඳන් මත නැවතුණා. සමිදය සාක්කුවෙන් ගත්ත බුලත් හිට ලිහාගෙන කන්න පටන් ගත්තා. ඒ ගමන්ම කලිසන් සාක්කුවේ අඩිය පාදලා කරාඹන ඇටකුයි ඉඟුරු පියාලකුයි ගත්තා. ඉඟුරු පියාල්ලෙන් භාගයක් මටත් ලැබුණා. මං ඒක කටේ දාගත්තා. ඔහු විත කන ගමන් ඇඟිලි කොනේ ඉතිරි හුණු ටික පාලමේ යකට ගැටේ ගෑවා. මෙතන පාලම උඩින් නම් මීට ටික කාලෙකට කලින් කොල්ලෙකුයි කෙල්ලෙකුයි පහලට පැන්නා. ලේන්සුවෙන් අත් දෙක බැඳගෙන. හේතුව ගෙවල් වලින් අකමැති වීම. ගෙවල් වලින් අකමැති වෙන්නේ මොකද? අර අපි කියපු ඕපදූප හොයලා ඒව ගලප ගන්න බැරි වුණාම. ලෝකෙ හැමෝම ආදරය කරනවා වගේ ওই නීරස ගනුදෙනුව කරන්න මට නම් ඕනෙම නැහැ.
සුවහසක් ජෝඩු මල්ගස් මුල, මල්ගස් වටේ, මල්ගොමු ආස්සේ ආදරය කරපු ආවේ. ඒත් මගේ ආදරේ පවතින්න ඕන ගස් මුදුන් වල. අතු අගිසිවල. එයා ගස් මුදුන් වල අතු අගිසිවල පිප්පුණු මල් දිහා බලලා ගොඩක් සතුටු වෙන කෙනෙක්. මට එයාව මුලින්ම දකින්න ලැබුණේ ඒ වගේ වෙලාවක. සමිඳා අයියා කෙටි රසවත් කල්පනාවකින් පසු ආදරණීය හුස්මක් පිට කළා. එයාගේ තියෙන පුංචි පුංචි පුරුදු අනිත් හැම කෙනෙක්ටම වඩා වෙනස්. මං ඒව දැකලා තියෙනවා. ඒ මොනවද? ඒ පුංචි පුංචි පුරුදු. එයා මීදුමට ගොඩක් ආස කළා. ඒ තරමටම ඉර එළියට. එයා කුඩයක් අරගෙන ආවත් සරම වස්සකදී ඇරෙන්න කුඩේ එහෙලපු දවසක් මං දැකලා තිබුණේ නෑ. එයා වස්සටත් හරිම කැමති කෙනෙක්. ඔන්න දවසක් දා හවස් වරුවක දේ දුන්නක් පායලා. එයා වැඩ ඇරලා යමින් ගමන් කන්දේ අඩිපාරේ නතර වෙලා ඒ දේ දුන්න මැකිලා යන කල්ම බලාගෙන හිටියා. මං අපේ තාත්තගේ සොහන ළඟ හිටියේ. එයා මාව දැක්කේ නෑ. එයා ඒ දේ දුන්නට ඇස් වලින් මොනවදෝ කිව්වා. ඊට පස්සේ එයා දේ දුන්නට අත වනලා සමුගත්තා. ඊළඟ දවසේ උදේ එයා වැඩට එද්දි දැක්කම මට අදාහ ගන්න බැරි වුණා. හිතලා කරාද නැද්ද කියන්න මන් දන්නේ නෑ. මට විශ්වාස කරන්න අමාරු වුණා. එයා ඇඳගෙන ආවේ දේදුණු රටා තියෙන දිග සායක්. ඒ කතාව ඇහුවම මගේ හිතට දැනුනේ හරිම අමුතු චමත්කාරයක්. එයා උදෙන් මේ කන්දෙන් අනිත් කන්දට යද්දී අතේ පුංචි තුත්තිරි මල් මිටක් අරගෙන යනවාම. ඒකනේ අතත් අතක තිබුණා. ඒ මොකටද ඒ ගෙනියන්නේ? මං ඒක හොයාගත්තා. ඒ ආගේ ඔෆිස් එකේ මේසෙ උඩ තියෙන පරණ ජෑම් බෝතලයට දාන්න. දවසක් සෙනසුරාදාවක මං ගියා උඩහ තේ වත්තේ යාගේ ඔෆිස් එක ළඟට. මං දැක්කා පිනිච්ච වීදුරු ජනේලයක් අස්සෙන් ඒ කාර්යාලේ මේසයක් උඩ පරණ ජෑම් බෝතලයක තුත්තිරි මල් දාලා තියෙනවා. ඒ මේසෙ උඩ හරිම පිළිවෙලයි. ඔෆිස් එකේ මිදුළු පුරා මල් පැල වගා කරලා තියෙනවා. වැඩක් නැති වෙලාවට එයා ඒ මල් ගස් වලට සාත්තු කරනවා. සමහර දාට එයා හවස ගෙදර යද්දි මල් පැලයක් අරගෙන යනවා. ඒ ගෙදර හිටවන්න වෙන්නේ නැති. මගේත් හීනයක් තියෙනවා. කවදා හරි දවසක පාරායිනේ මල් කඩයක් දාන්න. මල් පැල ගන්න තැනකුත් මම බලලා තියෙන්නේ. ඒක නියම වැඩක් නේ. මං එන්නම් මල් කඩේ වැඩට. මල් කඩේට දාන්නේ සංසරණි කියන නමමද? ඒ ගැන තාම හිතලා නැහැ. සමිඳයි එහෙම කියද්දි මගේ හිතට තරුණ බයක් දැනෙන්න උනා. මල් කඩේ වැඩත් එක්ක අපිට සංග්‍රහය වැඩ කරන්න බැරි වේවිද? මම වහාම ඇහුවා. නෑ කොහොමත් කරනවා සමිඳයි කිව්වා. අපි ආපහු හැරි රේල් පාර දිගේ එමිනුවේ හිටියේ. එයා මුල් මාස කීපෙම ගෙනාවේ ලා දම්පාට ඉරිරි කුඩයක්. පස්සේ තමයි ඔය රතු බින්දු බින්දු කුඩේ ගේන්න ගත්තේ. ඔන්න මැයි මාසේ වැස්ස කාලේ දවසක් මෙයාට කුඩේ ගේන්න අමතක වෙලා. මං හිටියේ අපේ මිදුල කෙළවරේ ඉඟුරු පාතිය සුද්ධ කර. එතනින් එයා උඩහට යන්නේ. මං බලනකොට අතේ තුත්තිරි මල් මිට තියෙනවා. ඒත් කුඩේ නෑ. මං හිතුවා බෑග් එක ඇතුලේවත්ද කියලා. ඒ වුණත් එයා කවදාවත්ම බෑග් එක ඇතුලේ කුඩේ දාගෙන ගියෙත් නෑ. ඒ දවස්වල උදේට ලස්සනට පායනවා. හවසට තදට වහිනවා. කොයිකටත් මම හවස කඩේ ළඟට වෙලා බලාගෙන හිටියා වැඩිපුර කුඩේකුත් අතේ තියාගෙන. ඔන්න වැස්ස පටන් ගත්තා. ඌන ටිකකින් මෙයා එනවා වැස්සේ තෙමි. මං කුඩේ දෙනවමයි කියලා හිතාගෙන හිටියත් පස්සේ අදහස වෙනස් කරගත්තා. ඒයි මං පුදුමයෙන් ඇහුවා. එයා ආවේ වැහි බින්දු එක්ක සෙල්ලම් කර වගේ. එයාට ඕන තරම් ඉට තිබුණ කඩයක් අයිනට තුවගෙන එන්න. එහෙම වමනාවක් තිබුණේ නෑ. එයා ආවේ වැස්ස එක්ක hina වෙවි පුදුම සන්තෝෂයකින්. එදා ඒක තනිකරම වැහි බින්දු සංධවනියක්. ඉතින් ඊට පස්සේ මොකද වුනේ? එයා සතුටින්ම ස්ටේෂන් එක පැත්තට ගියා. කුඩ දෙකක් අතේ තියාගෙනම මාත් තෙමිම ගෙදර ආවා. සමිඳයි hina වෙවි කිව්වා. අපි රේල් පාර දිගේ ඉස්සරහට ආවා. රේල් පාර ගමන් කරේ කඳු ගැටේ වටේ. අපි දැන් මේ ඉන්නේ අපේ ගෙදරට කෝච්චි සරම පේන්නේ. අන්න ඒ හරිය.
අර පේන්නේ අපේ ගෙදර. සමිදාය ඉස්සරහා කඳු පාමුල තියෙන ගේ සීමාව පෙන්නුවා. ඇස් අතරින් ගේ පෙනුණා. රේල් පාරේ මැද හරිය තැනකින්. පාලට වැටුණු ලස්සන අඩිපාරක් පටන් ගන්න තැන සමිදාය නතර වුණා. කෝච්චියෙන් බැහැලා රේල් පාර දිගේ ඇවිදගෙන ඇවිල්ලා මෙන්න මෙතනින් මේ අඩිපාරට බැහැලා ඒ දිගේ පහළට ගිහිල්ලා අර පුංචි පාලමෙන් එගොඩ වෙලා තමයි එයා පාරට යන්නේ. අර පහලින් අඩිපාර අයිනට වෙන්න පේන්නේ අපේ තාත්තගේ සොහොන. සමිදාය පැහැදිලි විස්තරයක් කළා. ඒක හරිම ලස්සන අඩිපාරක්. අපි අඩි කීපයක් ඒ ඔස්සේ පල්ලම් බැස්සා. මෙන්න මේ හරියෙන් තමයි එයා තුත්තිරිමල් ගලවගන්නේ. ඒකට ගන්නේ බොහොම පුංචි වෙලාවයි. තප්පර 5-6ක් වගේ. ඔහු පෙන්නපු හරියේ පාර දෙපස තුත්තිරි ගස් තිබුණා. ඒ සීමාව පහ වුණාට පස්සේ පාර දෙපස හොඳට සුන්දර පවිත්‍ර කරලා තිබුණා. කඩතොළු සහිත තැන්වල පුංචි ගල් අහුරලා තිබුණා. ඇත්තම කියනවා නම් යන්න ආස හිතෙන පුංචි අඩිපාරක්. මේක යා උදේ හවස යන තෝරගත්තු පහසුම පාර. දන්නේ මුලින්ම මේ අඩිපාරය කොහොම හොයාගත්තද කියලා. සමහර විට කවුරු හරි යාට කියන්නේ නැති. අපි හැමින් මේ අඩිපාර ඔස්සේ පල්ලම් බැස්සා. ඒ පාරේ පල්ලම් බහිනකොට ඉස්සරහා කඳුවැටය හරිම ලස්සනට පේනවා. ඒ අඩිපාර හරියට සුරංගනා කතාවක තියෙන හඳුමැද පාරක් වගේ. එහෙම බැහැගෙන ආවිල්ලා තාත්තගේ සෝනට කලින් තැනක සමිදාය නතර වුණා. ඒ තැන මොකක්ද විශේෂයක් වෙනුණා මට එතනට අඩිය 30ක් දිම. නතර වෙන්නම හදපු තැනක් වගේ. පුංචි ගල් වලින් වට කරපු අඩි 3-4ක වට ප්‍රමාණයක් සහිත තැන. වැස්සට ආපු සුදු වැලි සේර මෙතන එකතු වෙලා පුංචි සුන්දර මළුවක් වගේ හැදිලා තිබුණා. අර තියෙන්නේ අපේ තාත්තගේ සෝන. සමිදාය පෙන්නුවා. අඩි 5-6ක් තරම් උස සෝන් කොටක්. මං එයා මුලින්ම දැක්කේ මෙතනදී. සමිදාය කිව්වා. එතනින් පසු ඉතිරිය අහගන්නක මට ඉවසිල්ලක් තිබුණේ නැහැ. ඔහුගේ හඬින් පිරී ආයිතු නිහඬතාවට කිසිදු හානියක් නොකොට මම නිශ්ශබ්දව හිටියා. මං එදා උදේම තාත්තගේ සෝන ළඟ වල් පැල සුද්ධ කර කර හිටියේ. අම්මා මට හැමදාම කියනවා තාත්තගේ සෝන ළඟ තනකොළ වැවෙන්න දෙන්න එපා ගිහින් සුද්ධ කරන්න කියලා. මං ඉතින් එදා උදේම ආවා. එදා හොඳට අවුව පායලා තිබුණු දවසක්. ඔන්න මම සෝන ළඟට වෙලා තනකොළ ගලව ඉන්නකොට කවුරු හරි ආවිත් මේ අපි ඉන්න තැන නතර වුණා වගේ දැනුණු හින්දා මම බැලුවා. එයා සංසරණි. එයා මෙතන නතර වෙලා අර ගවරවේල කන්ද දිහා බලාගෙන හිටියා තප්පර 7-8ක් වගේ. එයාගේ දකුණු පැත්තෙන් රත්තරන් පාටට ඉර එළිය වැටිලා. ඇඳගෙන හිටියේ රතු, කහ, දුඹුරු, කළු මෝස්තර සායකුයි නිල් පාට හැට්ටෙකුයි. අකුලපු දම් මිරිරි කුඩේ අතේ. අනිත් අතේ තුත්තිරි මල් මිට. බෑග් එක එල්ලගෙන. එකතු කරලා ගැට ගහපු කොණ්ඩේ උර හිස්සෙන් ඉස්සරහට දාගන්න උර හිස්සෙන් මෙයා උත්සාහ කළාට ඒක සාර්ථකුණේම නැහැ. හරියට පස්වෙනි වසරේ ළමයි ටිකක් සෙල්ලම් කර කර ඉඳි නව පත්‍රීන් ලැබිලා ආපු අලුත් ගුරුතුමී කියන දේ උන් ගානකට ගන්නෑ වගේ. කොණ්ඩේ ආයෙ පස්සටම වැටුණා.
ඒත් ඒ සෙල්ලම් කරනා පොඩි උන්ට වැඩිහිටි පන්තියක ළමයි උදව් කරනවා වගේ එයාගේ කොණ්ඩෙට උදව්වට ඒ වෙලාවේ වම් පැත්තෙන් පොඩි හුළඟක් ආවා. මේ තත්පර දෙකක විතර සිද්ධියක් මම මේ කියන්නේ. ඉතින් හරියට මෙන්න මේ වෙලාවේ කොණ්ඩෙටත් එක්ක ඉර එළිය වැටුනම මට දැනුනේ නිකන් දිව්‍යමය බවක්. මං තාත්තගේ සොහොන් කොතට මුවා වෙලා මේ සේරම බලාගෙන හිටියේ. ඇත්තම කියනවා නම් ඒ වෙලාවේ ඉර එළිය නිසා ඒ දසුන ලස්සන පෙනුණා නෙමෙයි. ඒ දසුන නිසා ඉර එළිය ලස්සනට පෙනුණා. ඒ වෙලාවේ රූපේ ඒ විදියට මට පෙන්වන්න සමහර විට ඉර එළිය කල්ප ගාණක් සැලසුම් කරන්නේ නැති. එදා මන් දැකපු තත්පර 6-7ක මොහොත මට සදාකාලික හැඟීමක්. ඒක තවත් ජීවමාන වුණේ ඒ වෙලාවයාගේ මූණේ තිබුණු ඉන්ඩිගෝ හිනාව හින්දා. ඉතින් සමිදායත් එක්ක දෙයා හිනා වුණේ. නෑ මාව දැක්කේ නෑ එයා. කාටද හිනන් එයා හිනා වුණේ? ඒක තමයි. ඒක මට ලොකු ප්‍රහෙලිකාවක් වුණා. මට ඒක හරියටම හොයාගන්න දවස් 4ක් ගියා. කොහොමද ඒක හොයාගත්තේ? ඉතින් ඇත්තටම එයා කාටද hina වෙලා තිබුණේ? මං දිගටම උදේ හවස එයා යන්නේන වෙලාවට මෙතනට ආවා. එයා මෙතන නතර වෙලා ඉස්සරහා ගෞරවල කන්ද දිහා තත්පර 6-7ක් hina වෙලා බලා ඉඳලා යනවා. දැන් මට මේක ලොකු ප්‍රශ්නයක්. මං බැලුවා කන්දේ කවුරු හරි ඉන්නවද කියලා. එහෙම නෑ. මට එකම එක සැකයක් ආවා. ඒ මොකක්ද? ඔයාට පේනවද කන්ද මුදුනට වගේ වෙන්න අර අතන අර මැයි මාර ගහ? සමිදාය කන්දේ මුදුනට වෙන්න තියෙන මැයි මාර ගහක් පෙන්නවා. ඒ ගහේ රතට රතේ මැයි මාර මල් පිපිලා තිබුණා. ඔව් පේනවා. අර මල් පිරලා තියෙන්නේ. පියාවාරේ නේද? ඒත් ඒ ගහේ මල් පිරিলা. ඔව්. එයා hina වෙන්නේ ඒ මැයි මාර මල් වලටමයි කියලා මං හරියටම හොයාගත්තා. මං ඒක හොයාගත්තු විදිය කියන්නත් හෙට උදේ ගවරවැල කන්දට ගියාම. අපි හෙට උදේ ගවරවැල කන්දට යනවද? ඔව් යනවා. අද දවල්ට අපි යනවා දෝ පන්සලට. යමු. මම සතුටින් කිව්වා.